හායි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් කොහොමද ඔයාලට? ඉතින් හැමෝම හොඳින් සතුටින් ඇති කියලා මම හිතනවා. අනිවාර්යෙන් එහෙම ඉන්න ඕනි. ඉතින් යශ්ෂන්වා YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. පිළිගන්න ගමන් අපි අද යනවා තවත් ලස්සන සුපිරි ප්ලේස් එකකට. නිගම්බෝල ඉඳලා තමයි යන්නේ. මේ තැන ඔයාලා නොදන්න තැනක් නෙමෙයි, ගොඩක් අය දන්නවා ඇති. නිගම්බෝල ඉඳලා තමයි අපි දෙන්න ගමන ස්ටාර්ට් කරේ. තව කට්ටියක් යනවා කොළඹ වල ඉඳලා. ඉතින් අපි ගියේ මාරිල්නේ. ඔව් ඇත්තටම අපි ලස්සන හොටෙල් එකකට තමයි යන්නේ. මේ හොටෙල් එක තියෙන්නේ මාරවිල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 4ක් වගේ බීච් සයිඩ් එකට එන්න වගේ තමයි හොටෙල් එක තියෙන්නේ. ඉතින් අපි මේ යන ගමන් ඉන්නේ ලස්සනයි. ඉතින් බීච් සයිඩ් එකේම තමයි අපිට යන්න තියෙන්නේ හොටෙල් එකට. අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ඔයාලට කියන්න ඕනේ අනිවාර්යෙන් මේ හොටෙල් එකට යනකොට කුරුසපල්ලිය හම්බෙනවා. ඒ කුරුසපල්ලියට යන්න අමතක කරන්න එපා. ගොඩක් කට්ටිය ගොඩාක් දුර ඉඳලා එනවා කුරුසපල්ලියට. මොකද හාස්කම් තියෙන තැනක් අපි කවුරුත් දන්නවා. ඉතින් ආගම් ભેද ජාති ભેද කිසි දෙයකින් ඒවා ගණන් ගන්න නැහැ. ගොඩක් කට්ටිය දැන් කාලේ කට්ටියම ගණන් ගන්න නැහැ. ඒ වගේ තැනක් ගිහලා බලන්න කියලා ඔයාලට කියනවා. මෙහි යනකොට ඔයාලට කුරුසපල්ලියත් හම්බෙනවා. ඒ වගේම තමයි අපි දැන් තමයි හොටෙල් එකට චෙක් ඉන් වෙන්නේ. අපි බලමු හොටෙල් එක මොකක්ද හොටෙල් එක කියලා බලමු. ඔයාලට පේනවා ඇති එන්ට්‍රන්ස් එනකොටම හොටෙල් එකේ නම. ඇත්තටම කිව්වොත් ක්ලබ් පාම්බේ ලස්සන නැචරල් හොටෙල් එකක්. බලමු අපි දැන් චෙක් ඉන් වෙලා කොහොමද අපේ වැඩ ටික කරන්නේ කියලා. ඉතින් ඔයාලට කියන්න ඕනේ අපිට චෙක් ඉන් වෙන්න තිබුණේ 2ට හවස 2ට. හැබැයි අපි පැයක් විතර පරක්කුයි. ඇත්තට මේක අපරාධයක අපේ නොසලකිරීමත්කම. මොකද අපිට චෙක් ඉන් වෙන්න 2ට දීදී අපි යනකොට 3 විතර වුණා. ඔව් 3:00 වගේ වුණා. ඉතින් මේ වගේ තැනකට යන්න ඉන්න අයට කියන්නේ චෙක් ඉන් වෙන්න ටයිම් එකක් තිබුණා. ඊට කලින් යන්න. නේ? කලින් යන්න. ඉතින් හොඳයි. මොකද නැත්තම් ඔයාලා මේ වියදම් කළා එහෙම යන එකේ තේරුමක් නැහැ. මොකද ඔයාලට ගන්න තියෙන ඒ ෆන් එකේ එක්ස්පීරියන්ස් එක ගන්න ටයිම් එක තමයි අඩු වෙන්නේ. ඇත්තටම කිව්වොත් එන්ට්‍රන්ස් එකත් හරිම ලස්සනයි. හරිම කාම් ගතියක් තියෙන්නේ. ඉතින් මගේ යාළුවෝ ටික තාම ඇවිල්ලා නැහැ. මගේ ඔෆිස් එකේ යාළුවෝ ටික. ඇත්තටම මං හිතුවේ එයාලා මට කලින් එයි කියලා. නමුත් තාම පරක්කුයි. ඉතින් මං එයාලා එනකන් අවශ්‍ය ඩොකියුමන්ට් ටික ෆිල් කරලා ඒකේ තියෙන කට්ටියගේම ඩෙන්ටිටි කාඩ් නම්බර්ස් නම ඒ ඔක්කොම අපි ෆිල් කරන්න ඕනේ ෆෝම් එකක. ඉතින් ඒ ටික ෆිල් කරලා මගේ යාළුවෝ ටික එනකන් තමයි අපි දැන් ඉන්නේ. බලමු එයාලා එනකන්. ඔව් දැන් එයාලා ආවා. දැන් අපි අපේ රූම් එකට යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට පේන්නේ. බලමු අපේ රූම් එක කොයි හරියද තියෙන්නේ කියලා. ඉතින් අපි රූම් එකට යන්න ටිකක් දුර ගියා. මේ මොකද මේක ක්ලබ් ෆාම්බේ හොටෙල් එකේ ලොකු අක්කර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අනිත් එක මෙයාලගේ අර වෙනම ඒ කියන්නේ ගොඩක් දුරින් තමයි යාලගේ මේ රූම්ස් යාලා ලොකේෂන් තියෙන්නේ. ඒතර ප්‍රයිවසි එකත් නියමයි කපල්ස් වලට උනත්. ඇත්තනම නිදහස්. මොකද ගොඩක් ඈතින් ඈත තමයි අපේ රූම්ස් තිබ්බෙත්. ඔව් අපි බලමු රූම් එකට ගියාට පස්සේ රූම් එකේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලට කියනවා අපි මේ මෙතනින් ෆූල් එක හරියෙන් තමයි ගියේ යනකොට. ගොඩක් දුර ගියා. හැබැයි ෂෝට් කට් තියෙනවා. අපි අර මුලින් දන්නේ නැති හින්දා එන රවුමක් ගැහුවා. ඔව් ලොකු රවුමකින් තමයි රූම් එකට ගියේ. ඔන්න එහෙනම් අපි රූම් එකට ආවා. රූම් එකට ඇවිල්ලා කී එක දාලා ඉවර වෙලා ඊට පස්සේ ඔන්න ඉතින් රූම් එක ගැන කියන්න ගත්තොත් අපේ යශ් විස්තර කරයි රූම් එක ගැන නේ. ඇත්තටම රූම් එක මාරම ලස්සනයි. ලස්සන එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඒ පැත්තේ ඒ වගේම තමයි මේ හොටෙල් එකෙත් එක පැත්තකින් බීච් එක අනිත් පැත්තෙන් කලපුව. ඉතින් අපිට කලපුව සයිඩ් එකෙන් තමයි අපිට රූම් එක හම්බුනේ. ඒ හින්දා මාරම රිලැක්ස්. හරිම ඇත්තටම මාරම මේ මානසික වුණත් මාරම දෙයක් දැමුණ අපිට. ඒ තමයි ෆ්‍රීඩම් එකක්. ඉතින් හරිම ලස්සනයි. වින්ඩෝස් එක එහෙම ඕපන් කළාට පස්සේ ඒ තියෙන view එක ගොඩක් natural look එකට යාලා මුල් තැනක් දීලා තියෙනවා. ඔයාලට පේනවා. රූම් එක උනා ගොඩක් ලොකු ඉඩකඩක් තියෙනවා. ඒක තමයි තියෙන මේක විශේෂත්වය. සහ අපිට අපේ සේෆ්ටි ට අපේ මොනවාද වටනා කියන දේවල් තියන්න වෙනම ලොකර් එකක් තියෙනවා. ඒක එයාලා මේ වෙනම දීලා තියෙන එක. ඇත්තටම රූම් එක මාරු ක්ලීන්. ඒ වගේම ලොකු ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම අපිට ටී, කෝෆි හදාගන්න පුළුවන්. ටී බෑග්, කොෆි, මිල්ක් පැක් හැම දෙයක්ම තිබ්බා. ඒ වගේම තමයි අපිට ලැගේජස් තියන්න පුළුවන් ස්පේස් එකක් තිබ්බා.
ඒ ටික ඔක්කොම තිබුණා. ඉතින් වොෂ්රූම් එක ගැන කිව්වොත් එහෙම වොෂ්රූම් එකත් ක්ලියර් ඒගොල්ලෝ හොඳට ලස්සනට ඒක මාරම නීට්. ඒ වගේ මේකේ බොඩි වොෂ් ලෝෂන් වර්ග ගොඩක් දේවල් ඇඩ් වෙලා තිබ්බා, ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඉතින් පූල් එක මේ වොෂ්රූම් එකත් මාරම ලස්සනයි. ඒ වගේම රූම් එකේ ටෙලිවිෂන් ඒ හැමදේම තිබ්බා. ඔව්. ඊට පස්සේ අපි ඔන්න ඒක රූම් එකට ගිහිල්ලා ටික වෙලාවකින් අපි ගියා. මේ ඔයාලට පේන්නේ මේ කලපුව. මේ හරිය තමයි කලපුව. කලපුව සයිඩ් එකෙන් අපි කට්ටිය මොකද කට්ටියට ගොඩක් කියන්නේ බීච් එක සයිඩ් එකට යන්න අපි ගියා. මේ ආපු ගමන් කිව්වා බීච් සයිඩ් එකට යන් කියලා. නැත්නම් අපි ටයිම් එක ගන්න අපි මොකද වන් ඩේ ගත්තේ ෆුල් පැකේජ් එක ගත්තේ. ඉතින් කට්ටිය එක බීච් සයිඩ් එකට ගියා. බීච් සයිඩ් එක මෙයාලගේම ප්ලේස් එකක්. මෙයාලටම ඒ කියන්නේ මෙයාලටම වෙන් කරුණු ක්ලබ් ෆාම්බේ හොටෙල් එකෙන් බීච් එකට තමයි අපි ගියේ. ඉතින් ඔය මගේ යාළුවෝ ටික ඉතින් චුට්ටක් පිස්සු නටනවා. ඉතින් අරලිය මලක් එහෙම කණේ ගහගෙන. ඉතින් අපි ආවා බීච් එකට. ඔව් බීච් එකට ආවා. බීච් එක ගැන කියන්න ඕනේ අනිවාර්යෙන්. බීච් එකේ මේක පොඩ්ඩක් අර අනිත් බීච් වලට වඩා සේෆ්ටි එක නම් අපි එච්චරම ගැරන්ටි කරන්න අමාරුයි. මොකද මෙතන රැල්ල එහෙම ගොඩක් සැරයි. ඔය හරි ඇති. ඒ කියන්නේ අපිට සේෆ්ටි සයිඩ් එකක් ඇති. ඒ වුණාට අපි එයාලගේ ප්ලේස් එකට ගියේ. එතන ඉන්න සිකියුරිටිත් ඇවිල්ලා ගිහුවා වැඩි එහාට මෙහාට යන්න එපා කියලා. ඉතින් අපි ඒවා එයාලගේ මේ එයාලා කිව්ව විදිහටම අපි ඒවා කරා. මොකද අපේ සේෆ්ටි ගැන අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ. සමහරට මේ රැල්ල වැඩි ඇත්තේ අපි වාරගම් කාලේ ගියේ හින්දාත් වෙන්න පුළුවන්. ලොකු රැල්ලක් තියෙනවා. ඉතින් ඒ හැරියේ අපි හවස් වෙනකම් වගේ බීච් එකේ හිටියා. හරිම ලස්සනයි ඉතින්. ඊට පස්සේ බීච් එකට වෙලා කට්ටියත් එක්ක රැල්ල පාගලා කොම්පිටුත් හදලානේ පොඩි සෙල්ලම් ටිකක් දැම්මා. බීච් එකේ අපි 2 hours වගේ හිටියානේ. 2 hours වගේ ඉඳලා මොකද පොඩි බබාලා අපිත් එක්ක දෙන්නයි නේ. චුටි බබාලා දෙන්නයි. ඉතින් අපි මේ කොම්පිට් හදන ගමන් හිටියේ. හැබැයි රැල්ලක් කියලා විනාශ කරානේ. විනාශ කළා. ඔයාලට අවසානයේ ෆොටෝ ටිකක් දාලා ඉතින් බලා ගන්නත් පුළුවන්. ඉතින් අපි බීච් එකේ බැහැලා පොඩ්ඩක් සෙල්ලම් කරලා හරි ෂෝක්. ඉතින් මාරු ඔයාලා මේ වීඩියෝ එක බලන අයට පේනවා ඇති මේ නුවර සෙට් එකක් ආවා කියලා හිතන්නේ බීච් එකට. හරි ඒක මේ මොකද්ද පොඩි ජෝක් එකක් කරේ මේ ඔයාලට ඊට පස්සේ ඉර බහගෙන යන ඒ දර්ශනය ඔයාලා දන්නවා බීච් සයිඩ් එකේ මාරම ලස්සනයි. මේ ඒකත් පොඩි වීඩියෝ කෑල්ලකින් ගත්තා මම. ඊට පස්සේ අපි හපෝ රූම් එකට ගිහිල්ලා පොඩි ටික්ටොක් එකක් තුනකලා මොකද අපි දැන් ওই ඩිනර් එකට යන තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් අනිත් කට්ටිය ලෑස්ති වෙනකන් අපි ගියා පොඩි ටික්ටොක් එකක් දාලා ඔන්න දැන් අපි යනවා ඩිනර් එකට යන්න. ඉතින් ඔය පූල් සයිඩ් එකේ ඔයාලට පේනවා මේකේ ලොකු පූල් එකක් තියෙන එක. පූල් එකට අපි උදේට තමයි යන්න හිතාගෙන ප්ලෑන් කරේ. ඒ හින්දා පූල් එකට උදේට යන හින්දා අපි හවස පූල් එකට ගියේ නෑ. දැන් කට්ටියත් එක්ක ඩිනර් එකට තමයි ගියේ. ඩිනර් එක ගැන යෂ් කියයි ඩීටේල්ස් ටික. මොකද ඔයාලට ඩිනර් එකට ගියාට පස්සේ ඔයාලට පෙයි මොකද එදා ගොඩක් බුෆේ එක ඉන්දියන් ස්ටයිල් එකට තමයි ගොඩක් තිබ්බේ. මොකද මං හිතන්නේ ඉන්දියන් ක්‍රවුඩ් එක වැඩි එදා. ක්‍රවුඩ් එක වැඩි එදා දවසේ. ඊට අපි ගියේ ෆ්‍රයිඩේ. හැබැයි සැටර්ඩේ වෙනකොට 1200ක් විතර ගෙස්ලා එන කතාවක් කිව්වා. ඉතින් අපි ගිය දවස හොඳයි ඒ හින්දා අපේ කට්ටිය යන ගමන් ඉන්නේ. කට්ටියම ඉතින් අර බීච් එකේ නටලා හරි පොඩක් ටයර්ඩ්. ඒත් හොඳ බඩගින්නකුත් තිබ්බා. ඇති වෙන්න කෑවා හැබැයිනේ. ඇති වෙන්න කෑවා. හැබැයි ගොඩක්ම අර ඉන්දියන් ස්ටයිල් තිබ්බේ හින්දා ටිකක් පොඩක් අවුල් පොඩක් සෙට් වෙච්ච නැති සමහර කෑමක් තිබ්බා. හැබැයි ඉන්දියන් කෑමයි ශ්‍රී ලංකන් කෑම පොඩක් සේම් යන්නේ. මොකද ස්පයිසි ගතිය හැම පොඩ්ඩක් සේම්. ඒ හින්දා අර පොඩි මේකක් තිබුණා. ඒ හින්දා අපිට අවුලක් ගියේ නැහැ ලොකුවටම. ඇත්තටම කිව්වොත් මේකේ ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබ්බා. සුප් කෝන එකක්, ස්ටැජර් කෝන එකක්, බනිස් කෝන එකක්
තිබ්බා. මාර විදියට වෙරයිටිස් ගොඩාක් තිබ්බා. කෑම රසයි, ඩෙසර්ට් වර්ග තිබ්බා. ඒ වගේම ලයිව් බුෆේ එකක් තිබ්බා. කට්ටියම ඉතින් ඔය දැන් පොඩ්ඩක් බලන ගමන් ඉන්නේ බුෆේ එක. කියන්න ස්ටාෆ් එක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලිනේ. ඔව් ස්ටාෆ් එකත් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. කෑම ගැන වුණා ඇත්තටම අපි කවුරුත් බලන්නේ හෝටල් එකකට ගියාට පස්සේ කෑම ගැන්නේ. ඒ හින්දා කෑම ගැන නම් කියන්න වරදක් නැහැ. ඒක හොඳටම තිබුණා. අපිට ඇති වෙන්න මේ අරගෙන කන්න තමයි තියෙන්නේ ඉතින්. කට්ටිය ඉන්නේ කොහෙන්ද කන්නේ මොනවද කන්නේ කියන බලන ගමන් මොකද ගිහිල්ලා මේක අතෑරියට පස්සේ අමුතු තැනකට ගියා වගේ නේ. කෑම ජාති හැමතැනම බලන තැන කෑම. බලන තැන කෑම. කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර ගන්නද කියලා අපිට හිතාගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ඩිනර් එක අරගෙන ඇත්තටම අපි ඒක අපි මේ ඔයාලට කියන්න ඕනේ අපි ෆන් එකක් දැම්මා මේ ඩිනර් එක අරගෙන ඇවිල්ලා මේ පොඩි සින්දුවක් කියලා පොඩි ඩාන්ස් එකක් දාලානේ පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙන එහෙම පොඩි ෆන් එකක් ගත්තා. ඉතින් ඒකක් තියෙන්න බෑ නැත්නම් අපි තේරුම් නැහැ නේ ගියේ. ඊට පස්සේ ඔයාලට අපි බ්‍රෙක්ෆාස්ට් එකට මොකද ඊට පස්සේ නයිට් ටයිම් එකේ මොකද වීඩියෝ දාන්න දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකට තමයි ආවේ. උදේ බ්‍රෙක්ෆාස්ට් එකට අපි මොකද වේලාසනාවනේ. වේලාසනාව එකෙත් ගොඩාක් වෙරයිටිස් තිබ්බා. කෑම හොඳයි. මම නම් වැඩිපුරම කැමතිනේ බ්‍රෙක්ෆාස්ට් එකට. ඒකේ ගොඩාක් කෑම ජාති තිබ්බා. රසම රසයි. අපි හැම එකක්ම වගේම try කළා. ඔය හැමදේම try කරා. මොකද මේ බ්‍රෙක්ෆාස්ට් එකේ ලයිව් බුෆේ කොහොමත් වැඩිනේ. මොකද ආප්ප ඊට පස්සේ මොනවද තව පෑන් කේක් තව ශ්‍රී ලංකන් කෑම ගොඩාක් තිබ්බා. මොකද ඔම්ලට් වර්ග ඒවා ලයිව් බුෆේ ගොඩක් තිබ්බා. වඩේ පරිප්පු වඩේ මසල වඩේ ඒ හැමදේම තිබුණානේ. ඉන්නේ අපේ කට්ටිය ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් කට්ටියගේම කටවල් විතරයි වැඩ. හරි ඊට පස්සේ ඔන්න බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි මොකද්ද කරේ පූල් එකට බහැපුකනේ. එතන තමයි ආතල්මනේ. ආතල්ම පූල් එක තමයි ඉතින්. ඒක තමයි ඒකම ආසාව වුණේ. ඔව් මේක කිඩ්ස් ඒරියා එක වෙනම තියෙනවා. ඒක ඩීප් එක වලට කිව්වොත් 5.5 ඉඳලා 8.5 වගේ යනකම් තියුණා. මොකද ඒ කියන්නේ ලොකු අයට 2.5 වගේ තමයි කිඩ්ස්ලාට තිබුණේ. ඉතින් මෙතන අපි පැය 3ක් විතර කාලය ගත කරානේ. ලොකු පූල් ඒරියා එකක් තිබ්බා. මෙයාලා ඩාන්ස් එකකුත් දැම්මා. ඒකත් මම වීඩියෝ එකට දැම්මා. ඒක ඩාන්ස් එකක් තින්දාමනේ ටොලි කරන්න. ඔය තියෙන්නේ අපේ ඩාන්ස් එක. ඉතින් අපි චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. අපිට 12 චෙක් අවුට් වෙන්න තිබුණේ. ඊට පස්සේ අපි ලන්ච් එකත් අරගෙන අපි චෙක් අවුට් වෙන්න ගමන් මේක අවුරුද්දක් ගාන යන ට්‍රිප් එකක් ෆැමිලි එකක් මේ පෙප්සි ෆැමිලි එක. ඉතින් යශිලා ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම කිව්වොත් ගිය අවුරුදු වල නම් හිටිය අපේ දෙන්නෙක්. දෙන්න දැන් මේ වෙනකොට විදේශගත වෙලා තියෙන රටේ ඉන්නේ. ඒ තමයි විශ්වයයි සඳුනි. ඒ දෙන්නම තාදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ පාර එක තුන කට්ටිය ගැන කියන්න. මේ පාර අපේ ෆැමිලි තමයි අපි ගියේ. චානක සර්, ඒ වගේම ඩයස් අංකල්, ශකිල අක්කා, ජයනි, ඒ වගේම රෂීන් ලෑ ෆැමිලි එක අපි කට්ටියම ගියා. ඉතින් ඒගොල්ලන්වත් මම ආදරෙන් මතක් කරනවා. ඉතින් හැමෝම ආදරෙන් මතක් කරන ගමන් ඔයාලට ක්ලබ් පාම්බේ හොටල් එක ගැන තව ඩීටේල්ස් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හැබැයි ප්‍රයිසස් ගැන ඔයාලා ඒ නෙට් එකට ගිහලා සර්ච් කරාම ගන්න පුළුවන්. මොකද ප්‍රයිසස් චේන්ජ් වෙනවා. ඒ හින්දා ප්‍රයිසස් ගැන අපි දාන්නේ නැහැ මෙතන. සහ අපි මේ අන්තිමට දාලා තියෙන ෆොටෝ ටික අපිත් එක්ක එකතු වෙන අපේ යාළුවන්ගේ අනිවාර්යෙන් ඉන්න අපේ YouTube channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙන්නම්. එහෙනම් හැමෝටම bye කියලා අපි අපේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. එහෙනම් හැමෝටම ජයම වේවා. ජයම වේවා. thank you.